සුබ දවසක් වේවා යාළුවනේ. අපි අද බලන්නේ මෙන්න මේ ටියුලිප් මල හදන විදිය. අපි බලමු ටියුලිප් මල හදන විදිය. මෙන්න මේ විදියට පයිප් ක්ලීනර් දෙකක් ගන්නවා. එකක් මෙන්න මේ විදියට හරි මැදින් නවා ගන්නවා. මෙන්න මේ විදියට නවාගෙන හරි ඊට පස්සේ අනිත් පයිප් ක්ලීනර් එකත් ඒ විදියටම නවා ගන්නවා. නවාගෙන මෙන්න මේ විදියට පයිප් ක්ලීනර් දෙක එකක් ඇතුලෙන් වෙන්න දාගෙන මේ විදියට වටයක් කරකව ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදියට අපිට දැන් අඩි රූලක් ගන්නවා. අඟල් දෙකක් වෙන්න මෙන්න මේ විදියට අඟල් දෙකක් වෙන්න මැන ගන්නවා. ඒ අඟල් දෙක මැන තැනින් මේ විදියට ආය වටයක් කරකව ගන්නවා. හරිද? හරි. ඒ විදියට මේ වීඩියෝ එකේ තියෙන විදියට හොඳට බලලා ඒ විදියට ඔයාලා මේ පෙති හදාගන්න. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අපිට කමෙන්ට් එකක් දාන්න, නැත්නම් WhatsApp message එකක් දාන්න. මම දන්න ඕනම දෙයක් ඔයාලත් එක්ක කතා කරනවා. අනිවාර්යයෙන්ම දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙනවා. ඉතින් 076යි 26යි 50යි 403 අපේ WhatsApp නම්බර් එක. ඔයාලට ඕනි කරන පයිප් ක්ලීනර් වලට ෆ්ලවර්ස් හදන්න ඕනි රේණු වර්ග, එතකොට ෆ්ලෝරල් ටේප්, මල් වාස්, රැපින් පේපර්, ඒ හැම දෙයක්ම අපෙන් ගන්නත් පුළුවන්. ඔයාලා අපිට මැසේජ් එකක් දාන්න. ඉතින් අපි බලමු මේ ටියුලිප් මල හදන විදිය.